අවුරුදු 8 කාන්තා දිනයේ දවසේ පටන් ගත්ත වයඹ ඉසුරු ගොවි වෙළඳපොලේ නිෂ්පාදිකාවක් ඒ වගේම අලෙවිකරුවෙක් විදිහට මම සම්බන්ධ වෙලා ඉන්නවා. කොවිඩ් වසංගතය නිසා අපේ වෙළඳපොළ නැති වුණා. ඊට පස්සේ අපේ නිෂ්පාදන ක්‍රියාවලියත් නැති වුණා. වෙළඳපොළ නැති වුණාට පස්සේ අපේ නිෂ්පාදන නතර වුණාට පස්සේ අපට ආපහු නිෂ්පාදන පටන් ගන්නත් අලෙවි කරගැනීම පටන් ගන්නත් උදව් කරේ UNDP ආයතනයේ ෆන්ඩින් වින්ඩෝ ව්‍යාපෘතිය හරහා ලැබිච්ච ණය ආධාරයකින් මගේ නිෂ්පාදන හැම දෙයක්ම ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරලා ස්වභාවික විදිහට නිෂ්පාදනය කරන දේවල් අමුද්‍රව්‍ය හැම දෙයක්ම ලබා ගන්න මම වයඹ ෆාම් මාකට් එකට එන ගොවියන්ගේ මම දැනට ෆැන්සි නාමය යටතේ වර්ග 26ක් නිෂ්පාදනය කරලා වෙළඳපොළට නිකුත් කරනවා. මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා වයඹ ග්‍රීන් කියන සන්නාමය යටතේ මගේ නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කරන්න. අපේ ව්‍යාපාර නතර වෙලා තිබුණු වෙලාවක අපට ආපහු නැගිටින්න ශක්තියක් උනේ මේ ව්‍යාපාරය.